යාළුවා පොඩ්ඩක් නැවතිලා මේ ටික අහලා යන්න පුළුවන්. ඔයත් හිතලා තියෙනවද බලන්න මේ ජීවිතේ කියන්නේම කොච්චර දුකක්ද කියලා. අපිට නොතේරුණාට අපි අපේ ආසාවන් වෙනුවෙන් පුදුම විදියට දුක් විඳිනව නේද? පුදුම විදියට කරදර වලට මුහුණ දෙනව නේද? එක ප්‍රශ්නයක් එක කරදරයක් ඉවර වෙද්දී තව ප්‍රශ්නයක් එනව නේද? අපේ හිතවල තස්නාව තියෙනකම් අපිට මේ ප්‍රශ්න වලින් කරදර වලින් කිසිම ගැලවීමක් නැහැ. අපිට මේ ලස්සන මනුස්ස ජීවිතයක් දීලා තියෙන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න දාගන්න නෙමෙයි. අපි ගේමක් ගහන්න ඕන. අනිවාර්යෙන් ගේමක් ගහන්න ඕන. අපි දුප්පත් වෙලා ඉපදුනහට අපි දුප්පත් වෙලා මැරෙන්න ඕනේ නැහැ. හැබැයි අපි ක්‍රමයකට ඒ හැම දෙයක්ම කරන්න ඕන. අපි සල්ලි හොයන්න කියලා හැම දෙයක්ම කරලා හරියන්නේ නැහැ යාළුවා. මොකද අපි කරන හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් මොන දේ කරත් අපි මැරෙද්දි අරගෙන යන්නේ පව්පින් කියන දෙක විතරයි. අපි හැමදාම හිතනව නේද හෙට කියලා දවසක් ගැන. හැබැයි අපි කවදාවත් හිතුවද අපි මැරුණට පස්සේ යන්න ඕන තැන. හෙට කියලා දවසක් නෑ. හැබැයි අපිට මේ ශරීර කූඩුව දාලා යන්න දවසක් අනිවාර්යෙන් එනවා. අන්න එදාට අපි හොඳ වැඩ කරලා තිබුණොත්, හොඳ විදියට ජීවත් වෙලා තිබුණොත් අපි හොඳ මනුස්සාත්මයක ඉපදෙයි. නැත්තම් දිව්‍ය ලෝකයක ඉපදිලා හරි අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන්ට ළඟා වෙන්න පුළුවන් වෙයි. කරලා නරක විදියට ජීවත් වෙලා තිබුණොත් අපිට කල්ප ගණන් නිරයන් වල දුක් විඳින්න වෙයි. හිතලා බලන්න අපි පෙර ආත්මේ කරපු අකුසල් තමයි මේ ආත්මේ ප්‍රශ්න කරදර විදියට අපේ ජීවිතේට එන්නේ. ඒ හින්දා හොඳට හිතලා කරන වැඩ කටයුතු ටික පරිස්සමට කරගන්න. මේ ජීවිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙලා ලස්සන මරණයක් උදා කරගන්න නම් අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න ඕනේ. අපිට පුළුවන් කියලා හිතන දේ විතරක් අපි කරන්න ඕනේ. සෑම මොහොතකම ධර්මයෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙම ජීවත් වෙලා බලන්න ඔබට ස්වභාව ධර්මයෙන් පිහිට ලැබෙනවා අනිවාර්යයෙන්. තෙරුවන් සරණයි.